කොහොමද මගේ යාළුවනේ අන්න ගොඩාක් දවසකින් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද ඔන්න පේනවනේ උදේ ඉඳන්ම වැහි දවසක්. ඉතින් අද දෙසැම්බර් මාසේ 10 වෙනිදා අද අපේ තෝනි මැරිකගේ උපන්දිනේ දවස. ඉතින් ඔයාලට වීඩියෝ ක්ලිප්ස් ගොඩාක් ගේන්න තියෙනවා. හදිස්සියෙම මගේ ෆෝන් එක කැඩුනා. ඉතින් බබාගේ බර්ත් ව්ලොග් එක, හොස්පිටල් ව්ලොග් එක ඔය කිසිම එකක් මට ගේන්න බැරි වුණා. සමා වෙන්න. ෆෝන් එක හදාගත්ත ගමන් ඒ ටික ඉක්මනටම අරන් එන්නම්. මේ ෆෝන් එකේ ලොකුවට ඒ වීඩියෝස් නෑ. ඉතින් මේකෙන් එහෙම ලොකු වීඩියෝස් හදා ගන්නත් බෑ. බර්ත්ඩේ වීඩියෝ එකත් පුංචි වීඩියෝ ක්ලිප්ස් කීපයක් තමයි ගත්තේ. ඉතින් ෆෝන් එක හදාගත්ත ගමන් පහුගිය වීඩියෝ ටික ඔයාලට ඉක්මනටම අරන් එන්නම්. එතකන් ඉතින් මම මේ දෝනි මැනිකගේ බර්ත්ඩේ වීඩියෝ එක ඔයාලට අරන් එන්න හිතුවා. ඉතින් මේ ලොකු පාටි එකක් නෑ අද. අපි කලින් දවසේ ගිහිල්ලා දෝනි ආස කේක් එකක් එහෙම අරන් ආවට ඕන එකට ගිහිල්ලා ඒ ආස බඩු ඒවා මේවා අරගෙන ඉතින් මේ අපේ ලොකු නංගිලාටත් එන්න වෙන්නේ මේ පාර කියන්නේ ගොංගි අම්මලාට. එහි ඉතින් ගොඩක් මේ නාය ගිහිල්ලා පාරවල් කැඩිලා එන්න විදියක් නෑ. අපේ චූටි අකී මැනිකටත් ටිකක් අසනීපයි. ඉතින් ඒක නිසා එන්න වෙන්නේ යාලට. ඉතින් ගෙදර දෙතුන් දෙනා එකතු වෙලා පුංචි පාටි එකකුත් නෙවෙයි. ඉතින් කේක් එකක් කපනවා දෝනි ආස නිසා. ඉතින් මොන දැන් යාව ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. යාස මේ ගවමක් අඳලා එයාගේ නැන්දයාට ගවමක් ගෙනත් දුන්නා. ඉතින් ඒක තමයි මේ අඳලා තියෙන්නේ. ඉතින් යාසයිනේ. ඉතින් මේ මල්ලි බබත් පුංචි නිසා ඉතින් ලොකුවට කැවුම් කිරිබත් මේවත් හදන්න බෑ. ගෙදර හොඳ නෑනේ. බාර ඒවා මේවත් තියෙනවා. ඉතින් ඒක නිසා කේක් එකක් තමයි අපි කපන්නේ. ඉතින් මේ ටවුන් එකට ගියාට පස්සේ චූටි මැනිකට ක්‍රවුන් එකක් ඕනේ කීවා. ඉතින් පුංචි එකක් ගත්තා. හැබැයි ඒක ලස්සනට තිබ්බා. මේ යාසින්ද ගත්තේ. ඉතින් මේ ඇඳුමට ඒක හරි ලස්සනට තිබ්බා. ඉතින් අපි නම් මේ ගෙදර හිටිය ගමන්මයි එහෙම මොකොත් පොකට ඇඳලා එහෙම ලොකු පාටි එකක් නෑ. දෝනිගේ පුංචි අක්කා ආව උදෙන්ම. යා කලින් දවසෙත් ඇවිල්ලා හිටියා අපිත් එක ටවුන් යන්න. රෑ ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අද චූටි බාප්පා වැඩ දවසක්. ඒක නිසා එයා ගියාට පස්සේ පාන්දර මේ ආව අපේ උදව්වට. අපේ චූටි මල්ලි තාම නිදි. පුංචි අක්කා ඉතින් උදේ ඇවිල්ලා ඔන්න බැලුන් වගේක් එහෙම ගෙනල්ලා බර්ත්ඩේ බැනර් එකක් එහෙම එල්ලලා ලෑස්ති කරා දෝනි වෙන කාස විදියට. අක්කා කේක් කපන්න චූටි මල්ලි. හැපි බර්ත්ඩේ කියන්නද? කියන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Doni. Happy birthday to you. දෝනි මැනිකගේ කටුපත ආච්චි නැන්දයි හංසයි අයිතන් දෙනත් ආවද උදේම. ඉතින් යාළුවත් එකතු වෙලා අපි ගෙදර කට්ටිය එකතු වෙලා චූටි මැනිකගේ ඉතින් කේක් එක ඔය විදිහට කැපුවා. පේනවනේ චූටි මල්ලිත් ඉන්නවා ගොලි වෙලා. නිදාගෙන ඉඳලා තමයි ගත්තේ. තාම නිදිමත ඉන්නේ. ඉතින් ඔය විදිහට තමයි පුංචි පාටි එක. ඉතින් කට්ටිය gift ගෙනත් තිබ්බා. පුංචි gift වගේක්. ඉතින් ඊට පස්සේ දෝනි මැනික ඉතින් ඒවම බැලුවා. ඒව නම් ඉතින් වීඩියෝ කරගන්නත් බැරි වුණා. මේ ටික හරි වීඩියෝ කරගත්තේ මේ චූටි නංගි හිටපු නිසා. නැත්තම් ඉතින් මට මේ පොඩි එක්කෙනත් එක්ක ඉතින් වීඩියෝ කරගන්න බෑ. ඉතින් ඇත්තට මේක නිසා තමයි වීඩියෝ මේවා ඉතින් ලොකුවට ගෑනෙන්නෙත් නැත්තේ. මේ නංගි ඉන්න වෙලාවට ඉතින් මේ කොහොම හරි වීඩියෝ ක්ලිප්ස් එකක් දෙකක් හරි අරන් දෙනවා. ඉතින් පුංචි අක්කා හිටපු නිසා ඉතින් පුංචි වීඩියෝ එකක් අද ගන්න පුළුවන් වුණා වන්න.
චූටි මණිකට නම් ඉතින් හරි සතුටුයි අද. එයාලට ඉතින් අනිත් ප්‍රශ්න තේරෙන්නේ නැහැ. එයාලට ඉතින් මේ වගේ පුංචි දෙයක්ත් ඇති සතුට වෙන්න. ඇත්තටම මාත් අසනීපෙන් ඉතින් සීසෙකින් පස්සේ මට කැස්සක් ඇදිලා ඒක ඉතින් හොඳ උනේම නෑ. මේ බෙහෙත් ගත්තට ඉතින් දෙකවතාවක්ම බෙහෙත් ගත්තා. තාම ඉතින් කඩුන්නේ කතා කරද්දි ටිකක් අමාරුයි. ඉතින් ඔය එක ඒවත් එක්ක හරි අපහසුයෙන් තමයි ඉතින් මේ දවස් ටික ගෙවෙන්නේ. චූටි බබාගේ වැඩයි ඉතින් නිදි මරාගෙන දන්නවනේ ඉතින් චූටි බබෙක් එක්ක ආපුවම ගෙවල්ලා තියෙන වැඩ. ඉතින් ඒවයි දෝනි මැනිකත් ඉන්නවනේ. ඒව ෂේප් කරගන්නත් ඕනේ. ඉතින් මුල් දවස් ටිකේ නම් මේ ගුංගි අම්මා හැම හිටපු නිසා කීනංගිත් එක්ක සෙල්ලම් කර කර හිටියා. එයාලට ඉතින් හදිස්සියෙම ගියා. ආයෙ එන්න බැරි වුණා එයාලට. ඉතින් එයාලා ඉතින් ආයෙ නිකන් චුට්ටක් ඉතින් මාත් එක්ක මොට්ටුවේ ඉන්නේ මල්ලිත් එක්කත්. එයා සෙල්ලම් කරන්න හදනවා තේරෙන්නේ නැහැ නේ මල්ලි චූටි කියලා. ඉතින් ওই විදිහට අද දවස ගත වුණා යාළුවනේ. ඔයාලට ඉතින් ඉක්මනට මම අනිත් වීඩියෝස් ටික අරන් එන්න. ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.